නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් පිරිස සම්බන්ධ වෙලා ඉන්නේ ගෞරවනීය රේරුකාණේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේගේ පාරමිතා ප්‍රකරණය කියන ග්‍රන්ථය කොටස් වශයෙන් සාකච්ඡා කරන වැඩසටහනට. ඉතින් අපි කලින් සතිය අවසානයේදී ඉදිරිපත් කළා සාකච්ඡා කළා කොහොමද මේ කෙනෙක් මේ ජීවිතේ ධර්මාවබෝධය ලබන්න හේතු සම්පත් තිබියදී අනාගත බුද්ධ ශාසනයක, ඒ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය වගේ ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒක මොන විදිහට යාට අවාසිදායක විදිහට පිළිටනවද කියන කාරණේ අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ දැන් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින්න ලැබේවා කියලා හිතමින් මේ ජීවිතේ ප්‍රමාද වෙනවා. සමහර විට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ඒ පුද්ගලයා මනුස්ස ලෝකේ ඉපදිලා නැහැ වෙන්න පුළුවන්. සමහර විට ඒ කරන ප්‍රාර්ථනාව විපාක දෙන්න තරම් මොහුකුරා ගිහිල්ලා, ඒ කියන්නේ ඒක විපාක තත්වයට පත් වෙලා නැහැ වෙන්නත් පුළුවන් කර්ම. ඒ නිසා මේ විශේෂ ප්‍රාර්ථනාවක් නැත්නම් කෙනෙකුට බුද්ධත්වයට පත් වෙන්න හරි, පසේ බුද්ධත්වයට පත් වෙන්න හරි, බුද්ධ ශාසනයක විශේෂ තනතුරක් ලබන්න හරි ඒ කෙනා කරන්න ඕනේ වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් කටයුතු කිරීම. එහෙම නැත්නම් නිකරුණේ අනාගත බුද්ධ ශාසන ප්‍රාර්ථනා කිරීමෙන් සිද්ධ වෙන්නේ කලයුත්ත මගහැරීම. ඒ කියන්නේ වර්තමානයේ ධර්මාභෝධය ලබන්න හැකියාව තිබියදී ඒ සඳහා උත්සාහවත් වෙන්නේ නැතිව මේ වර්තමාන බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නොගැනීම සහ අනාගතයටත් ඒක වැරදි සංසාර පුරුද්දක් ලෙස පිළිටන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතාමත් හොඳින් අපිට තේරුම් ගන්න කතාවස්තුවක් මේ ග්‍රන්ථයේ ඉදිරියට අපිට පෙන්වා දීලා තියෙනවා, මහදන සිටු පුත්‍රයාගේ කතාවස්තුව. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ සමග යම් ගමනක් වැඩම කරද්දී මහදන සිටු පුත්‍රයා තමන්ගේ බිරිඳත් එක්ක සිංගමනේ යනවා භාගතුන් වහන්සේ දකින්න. දැකලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්දය මේ මහදන සිටු පුත්‍රයා කියන්නේ මහා ධනවතෙක්, 80 කෝටියක් ධනෙ තිබිච්ච කෙනෙක්. මෙයාගේ ධනය දැන් විනාශ කරගෙන තියෙන්නේ. කමින් බොමින් නටමින් විනෝද වෙලා යහළු හිත මිත්‍රාදීන් එක්ක ඒ ධනය විනාශ වෙලා. මේ විනාශ වෙච්ච ධනය ජීවිතේ පළමු කාලේ කියන්නේ දැන් මෙයා ගොඩක් වයසයි. තරුණ අවදියේදී කර්මාන්තවලට යොමු කළා නම් මොහොත මේ නගරේ පළවෙනි සිටුවරයා බවට පත් වෙන්නට තිබුණා. ඒ ධනය නාස්ති කරන්න නැතුව කර්මාන්තවලට යෙදුවා. මොහු සත්පුරුෂ සේවනයේ ලැබලා තථාගතයන් වහන්සේ සම්මුඛ වෙලා ප්‍රතිපෝතුම් මේ ආරෂ්ඨාංග මාර්ගයට පිවිසුණා නම් මොහොත මුල් අවදියේදීම රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න තරම් හේතු සම්පත් තියෙන කෙනෙක්. මොහුගේ බිරිඳට අනාගාමී තත්ත්වයට පත් වෙන්න තිබුණා මුල් අවදියේදී ශාසනයට සම්බන්ධ වුණා නම්. ඊට පස්සේ භාගතුන් වහන්සේ දේශනා කළා මෙයාගේ මැද අවදියේදී, කියන්නේ සාමාන්‍ය ජීවිතය ටිකක් ගෙවුනට පස්සේ මධ්‍යම අවදියේදී ඒ ධනය විනාශ කරගන්න නැතුව කර්මාන්තවල යෙදුවා නම් මේ නගරේ දෙවෙනි සිටුවරයා බවට පත් වීමේ හැකියාව තිබුණා. එතකොට සම්බුද්ධ ශාසනයට සම්බන්ධ වුණා නම් ජීවිතේ මැද අවදියේදී ඔහුට අනාගාමී තත්ත්වයට පත් වෙන්න තිබුණා. ඔහුගේ බිරිඳට සකෘදාගාමී තත්ත්වයට පත් වෙන්න තිබුණා. ජීවිතයේ අවසාන කාලේ හැරි මේ ධනෙ නාස්ති කරගන්න නැතිව කර්මාන්ත වලට යෙදුවා නම් මේ නගරේ තුන්වන සිටුවරයා බවට පත් වෙන්න තිබුණා. සම්බුද්ධ ශාසනයට සම්බන්ධ වුණා නම් සකෘදාගාමී තත්ත්වයට පත් වෙන්න තිබුණා. මොහුගේ බිරිඳට සෝවාන් තත්ත්වයට පත් වෙන්න තිබුණා කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා. ඉතින් නමුත් අවසානයේ මොකද වෙලා තියෙන්නේ? මේ මහදන සිටු පුත්‍රයාට ඔහුගේ ලෞකික සම්පත්තියත් පෙරහිලා, ලෝකෝත්තර සම්පත්තියත් පෙරහිලා සිංගමන් යදිමින් තමයි ඔහු ජීවත් වෙන්නේ. මරණයටපත් වෙලා දුගතිගාමී තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ කතාවස්තුවෙන් අපිට ගන්න තියෙන
විශේෂ ආදර්ශය තමයි ධර්මාබෝධය ලබන්න විශේෂ හේතු සම්පත් තිබුණත් උත්සාහවත් නොවුනොත් ඇතම් කෙනෙකුට මරණින් මත්තේ දුගතිය වුණත් හිමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ රහත් වෙන්න හේතු සම්පත් තියෙන හැම කෙනෙක්ම මේ ජීවිතේ රහත් වෙන්නේ නැහැ. දැන් පස්චිම භාවික කියලා සත්ත්ව කොට්ටාශයක් ඉන්නවා. ඒ සත්ත්ව කොට්ටාශය මොන කරදර බාධකාවත් අනිවාර්යයෙන්ම ධර්මාබෝධයට පත් වෙනවා. දැන් සංකිච්ඡ මහරහතන් වහන්සේ වගේ රහතන් වහන්සේලා මොන බාධකාවක් සාරිපුත්ත මොග්ගල්ලාන වගේ උතුමන් වහන්සේලා පස්චිම භාවික උතුමන් වහන්සේලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ධර්මාබෝධයට පත් වෙන උතුමන් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ධර්මාබෝධයට පත් වෙන්න තරම් හේතු සම්පත් ප්‍රබලවම සකස් වෙලා තියෙන මේ ජීවිතයේ උන්වහන්සේලාගේ අවසන් ආත්ම භාවය. හැබැයි සවත් පිරිසක් ඉන්නවා අරහත්ත්වයට පත් වෙන්න හේතු සම්පත් තිබ්බට උත්සාහවත් උනේ නැත්නම් ඒ අවස්ථාව ගිලිහී යන්න පුළුවන්. ඒ කියන්නේ භාගතුන් වහන්සේ ධර්මයේ පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව දේශනා කරනවානේ. එක පිරිසක් ඉන්නවා උග්ගටිතඤ්ඤ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය කෙටියෙන් දේශනා කරද්දී ඒක වහා අවබෝධ කර ගැනීම හැකියාවක් තියෙනවා. කියන්නේ දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේට බාහිදාරුචීරිය ස්වාමීන් වහන්සේලාට එහෙම ඒ අවස්ථාව ලැබුණේ උන්වහන්සේලා උග්ගටිතඤ්ඤ උතුමන් වහන්සේලා. ඒ කියන්නේ අතීත සංසාරේ මේ ධර්මය ඉතාමත් හොඳින් වඩලා හරියට අර හිරු එළියේ වැටෙනකොට පිපෙන්න බලාගෙන ඉන්න නිලුම් පොහොට්ටු වගේ බුදුරජාණන් වහන්සේගෙන් නිවැරදි ධර්මයක් එහෙම නැත්නම් ශ්‍රාවකින් වහන්සේ නමකගෙන් නිවැරදි ධර්මයක් අහන පරක්කු විතරයි උන්වහන්සේලාට අවශ්‍ය වෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. ඒකයි උන්වහන්සේලාට උග්ගටිතඤ්ඤ කියලා කියන්නේ. විපචිතඤ්ඤ කියලා කියන්නේ උන්වහන්සේ මේ විපචිතඤ්ඤ උතුමන් වහන්සේලාට කෙටියෙන් දේශනා කරන ධර්මයේ විස්තර වශයෙන් කියන්න ඕනේ. ඒ කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර වශයෙන් ශ්‍රවණය කළායින් අනුතුරුව තමයි උන්වහන්සේලාට ධර්මාභෝධය සිද්ධ වෙන්නේ. තවත් පිරිසක් ඉන්නවා ඤේය කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ උත්සාහවත් වුණොත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් එහෙම උතුමන් අපේ සංසාර මේ අතීත බුද්ධ ශාසනයෙත් හිටියා. මහා සීව ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා බොහෝ කාලයක් වර්ෂ ගණනාවක් වීරිය වඩලා ධර්මාභෝධයට පත් වෙච්ච උතුමන් වහන්සේලා. ඉතින් සමහර ඒ වගේ ඤෙය්‍ය හික්මෙන් වුණ උතුමන් වහන්සේලා ඉන්නවා දින ගණනාවක් හික්මීමෙන් ධර්මාභෝධය ලබනවා. සමහර කෙනෙක් මාස ගාණක් බණ භාවනා කිරීමෙන් සමහර කෙනෙක් වර්ෂ ගණනාවක් හික්මෙන්න ඕනේ. තවත් පිරිසක් ඉන්නවා මේ ජීවිතේ කතරම් උත්සාහවත් වුණත් මේ ජීවිතේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒ පිරිසට තමයි පදපරම පිරිස කියලා කියන්නේ. දැන් අර කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලා 7 නමක්. ඒ බුද්ධ ශාසනය පිරිහෙනකොට ඒ ශාසනය ගැන කලකිරීමටපත් වෙලා කන්දක් උඩට නැගලා ස්වාමීන් වහන්සේලා 7 දෙනෙක් භාවනා කරනවානේ. එහෙම භාවනා කරනකොට එක ස්වාමීන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් වෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වෙනවා. ඉතිරි ස්වාමීන් වහන්සේලා 5 නමම ධර්මාභෝධය ලබන්නේ නැතුව මරණයටපත් වෙනවා. කියන්නේ ආහාර පාන නැතිව ජීවිත පරිත්‍යාගයෙන් තමයි ඒ උන්වහන්සේලා ඒ ජීවිතේ ප්‍රතිපදාව පූර්ණේ කරන්නේ. ඉතින් අවසානයේ මරණයටපත් වෙනවා. නමුත් උන්වහන්සේලා මේට ඒ ධර්මය භාවිත කිරීම බහුලීගත කිරීම මේ ජීවිතයේ ධර්මාභෝධය ලබන්න බොහෝසෙයින් උපකාර වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේලා තමයි කුමාර කස්සප ස්වාමීන් වහන්සේ, බාහිදාරුචීරිය ස්වාමීන් වහන්සේ, මේකේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ කියන මේ ස්වාමීන් වහන්සේලා තමයි මේ පෙර ජීවිතේ ධර්මාභෝධය නොලබපු ස්වාමීන් වහන්සේලා. එතකොට ඒ ජීවිතේ ස්වාමීන් වහන්සේලාව හඳුන්වන්නේ පදපරම විදිහට. ඒ කියන්නේ ඒ ජීවිතේ කොච්චර උත්සාහවත් වුණත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. නමුත් මේ ජීවිතේ වහා ධර්ම අවබෝධ කරගන්න හැකියාව ලැබුණු ස්වාමීන් වහන්සේලා. එතකොට මේ ජීවිතේම කොච්චර වීර වැඩුවත් ධර්මය අවබෝධ නොවන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට තමයි පදපරම කියලා කියන්නේ. ඉතින් මේ මහදන සිටු පුත්‍රයා කියන්නේ මේ කතා වස්තුවේ හැටියට ඤෙය්‍ය කෙනෙක්. ඒ කියන්නේ ධර්මය අවබෝධ වෙන්නේ පිළිවෙත් පිරුවොත් පමණයි. අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ වෙනවා කියන තැන හිටපු කෙනෙක් නෙමෙයි මහදන සිටු පුත්‍රයා කියලා කියන්නේ. වීර වැඩුවොත් එහෙම රහතන් වහන්සේ නමක් වුණත් බවට පත් වෙන්න තිබුණා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ පුද්ගලයන් 4 දෙනාගෙන් වර්තමානයේ කොහොමත් උග්ගටිතඤ්ඤ විපචිතඤ්ඤ කියන උතුමන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.
නමුත් ඤෙය්‍ය සහ පදපර්ම කියන පිරිස අනිවාර්යෙන්ම ඉන්නවා. ඒ කියන්නේ උත්සාහවත් වුණොත් ධර්මය අවබෝධ කරගන්න සමථ විදර්ශනා වැඩුවොත් සීල සමාධි ප්‍රඥා වැඩුවොත් ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන පිරිස ඉන්නවා. නමුත් ඒ පිරිසකින් ඇතැම් පිරිසකට තියෙනවා නොමග යන අදහස්. කියන්නේ මේ ජීවිතේ අපට ධර්මය අවබෝධ කරන්න බෑ. හේතු සම්පත් සම්පූර්ණ වෙලා මදි. අපේ පාරමී ශක්තිය පූර්ණ වෙලා මදි. අපි භාවනා කළාට වැඩෙන එකක් නැහැ. මෙන්න මේ වගේ මන්දෝත්සාහයේ අදහස් මන්දෝත්සාහයි භාවය ඇති කරන අදහස් තියෙනවා. එහෙම නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලාම ධර්මය අවබෝධ කරගන්නවා. ඉතින් මේ වගේ අර ධර්මය අවබෝධ කරගන්න ඕන කෙනෙක්ට ඇති නොවිය යුතු අදහස් නිසා සමහරට මේ ජීවිතේ වීර වැඩුවොත් ධර්මය අවබෝධ වෙන්න තරම් හේතු සම්පත් තියන අයට ඒ අවස්ථාව නැති වෙලා යනවා. ඒ නිසා අපිට ධර්මය අවබෝධ වෙන එක නොවන එක අපි තීරණය කරන්න ඕන දෙයක් නෙමෙයි. ප්‍රතිපදාව හරියට පූර්ණණය කළොත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපට ධර්මය අවබෝධ වෙනවා. ඒක ධර්මතාවයක්. හේතු සකස් කළොත් ඒකට අනුරූපීව ඵල සකස් වීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ ධර්මය අවබෝධ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අපි කළ යුතු දේ තමයි විශේෂ ප්‍රාර්ථනාවක් නැත්නම් කෙනෙක් අදාදම ධර්මාවබෝධය සිද්ධ වේවා කියන අදහසින් හේතු සකස් කිරීම. ඉතින් ඒ පිළිබඳව විශේෂයෙන් අවධානයක් යොමු කරගන්න ඕනේ. ඒ වගේම තමයි තව ඉදිරියේදී මේක පැහැදිලි කරනවා මේ ග්‍රන්ථයේ. දැන් මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න සමහර කෙනෙක් හිතනවා අපහසු, ඒ නිසා දෙව්ලොව ගිහින් ධර්මය අවබෝධ කරගන්න පහසුවක් තියෙනවා කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන්ුත් අපි පැහැදිලි කරගන්න ඕනේ දෙව්ලොව ගිහින් ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. කියන්නේ නිකන් දන් දුන්නු සිල් රැකපු කෙනෙකුට දෙව්ලොව ගිහින් එකපාරටම ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. මේ ජීවිතේ භාවනා කරන්න ඕනේ. යෝග කර්මයේ යෙදෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් සඳහන් වෙන සූත්‍රයක් තියෙනවා පුබ්බ යෝගාවචර කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ පෙර භාවනා කරන මේ ජීවිතේම භාවනා කරන කෙනාට ලැබෙන ආනිසංස ගැන තමයි කියන්නේ. ඒක සඳහන් කරලා තියෙනවා පාලියෙන් මේ විදිහට. පංචමේ ආනන්ද ආනිසංසා පුබ්බ යෝගාවචරේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාධේති. ආනන්දය මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න භාවනා කරන කෙනාට වහා අරහත්ත්වයට පත්වීමේ හැකියාව ලැබෙනවා. කියන්නේ ඇතම් කෙනෙකුට හේතු සම්පත් සකස් කරලා තියෙන ඇතම් කෙනෙකුට. එහෙම බැරි වුණොත් එහෙම භාගතුන් වහන්සේ දේශනා කරන නොචේ දිත්තේව ධම්මේ පටිගච්ඡේ වඤ්ඤං ආරාධේති අත මරණ කාලේ අඤ්ඤං ආරාධේති. මේ ජීවිතේ මුල් අවදියේදීම ධර්මය අවබෝධ කරන්න බැරි වුණොත් භාවනා කරද්දී මරණාසන්න කාලයේදී ධර්ම අවබෝධය ලබන්න අවස්ථාවක් ලැබෙනවා. ඒකත් විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන කාරණයක්. දැන් ඕනම කර්මස්ථානයක් නිවැරදිව වඩන කෙනෙකුට මරණාසන්න අවස්ථාව කියන්නේ ඒ කර්මස්ථානේ ඊටාත්ම ප්‍රබලව වැඩෙන්න ඉඩ කඩක් තියෙන අවස්ථාවක්. දැන් අපේ බුද්ධ ශාසනයේ අතීතයේ හිටපු ඇතැම් රහතන් වහන්සේලා මරණාසන්න කාලයේදී ධර්මය අවබෝධ කළා. දැන් ගෝධික මහරහතන් වහන්සේ ධ්‍යාන උපදවගෙන හිටියේ. ඒ ස්වාමීන් වහන්සේ ගෙල කපා ගන්නවා ධ්‍යාන පිරිහි කියන බියට. ඒ කියන්නේ ධ්‍යානෙන්ම කලුරිය කරන්න ඕනේ කියන අදහසින් ගෙල කපා ගන්නවා. අවසානයේ මේ ස්වාමීන් වහන්සේ විදර්ශනාව වඩලා තිබිච්ච නිසා ඒක වේදනානුපස්සනාවට හරවගෙන ධර්ම අවබෝධය සිද්ධ කරගන්නවා. ඊට තව ස්වාමීන් වහන්සේ නමක් ව්‍යාග්‍රයකට හසු වෙච්ච කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ ව්‍යාග්‍රයා මේ ස්වාමීන් වහන්සේව පණ පිටින් ආහාරයට ගන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ හොඳින් භාවනාව දියුණු කරලා තිබිච්ච නිසා ඒ වේදනාව විදර්ශනාවට නංවාගෙන ධර්මය අවබෝධ කරගන්න මේ ස්වාමීන් වහන්සේට හැකියාව ලැබෙනවා. ඉතින් මේ වගේ අර හොඳින් කර්මස්ථාන වඩපු කෙනෙකුට මරණාසන්න අවස්ථාව කියන්නේ සිහිනුවන තිබුණොත් එහෙම ඇති වෙන දුක් වේදනාවන් ඒ ඇති වෙලා තියෙන తত্ত্বය හොඳින් කර්මස්ථානයකට නංවා ගන්න අවස්ථාවක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මේ භාගතුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී මේ ජීවිතේ වහා ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් මරණාසන්න කාලයේ කෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. එහෙමත් නොලැබුණොත් එහෙම
අත මරණ කාලේ අඤ්ඤං ආරාධේති අත දේවපුත්තෝ සමානෝ අඤ්ඤං ආරාධේති. ඒ කියන්නේ මරණාසන්න කාලයේදී මේ ජීවිතයේ ධර්මය අවබෝධ නොවුනොත් දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලා ඊළඟ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒක සඳහන් වෙන විශේෂයෙන්ම සෝතානුදත කියන සූත්‍රයේ. මේ ජීවිතේ හොඳින් ධර්මයේ ශ්‍රවණය කරලා ධර්මයේ හැසිරිච්ච කෙනාට ඊළඟ භවයේදී දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලා ඒ ධර්මයේ වඩපු පුරුද්දට ධර්මය අවබෝධ කරගන්න ඒ දිව්‍ය තලවල අවස්ථාවක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ධර්මයේ වඩපු නිසා ඒ දහම හොඳට හුරු පුරුදු නිසා ඒ ජීවිතේටත් ඒක සසර පුරුද්දක් විදිහට පිළිහිටලා දහම අවබෝධ කරන්න ඒක ඒ දිව්‍ය පුත්‍රයාට උපකාරයක් වෙනවා කියලා. ඉතින් එහෙමත් බැරි වුණොත් දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලා ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අත බුද්ධානං සම්මුඛී භාවේ කිප්පහබිඤ්ඤෝ හෝති. අනාගත බුදුරජාණන් වහන්සේ නමක් හමුවේ වහා ධර්ම අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට දැන් අපි අහලා තියෙනවා කතා ප්‍රවෘත්තිවල බෞද්ධ ඉතිහාසයේ බුද්ධ ශාසන ඉතිහාසයේ සමහර පිරිස් බුදුරජාණන් වහන්සේගෙන් එකම එක ධර්ම දේශනාවක් අහලා ධර්මය අවබෝධ කළා කියලා. සමහර අය ධර්ම දේශනා කිහිපයක් අහලා ධර්මය අවබෝධ කළා කියලා. එතකොට බැලූ බැල්මට කෙනෙක්ට හිතෙනවා එහෙමනම් අපටත් බුදු කෙනෙක් සම්මුඛ වෙච්ච ගමන් ඉක්මනින් ධර්ම අවබෝධ වෙයි. ඒක වැරදි අදහසක්. එහෙම වෙන්නේ නැහැ. ඒ වහා ධර්ම අවබෝධ කරගන්න අය පූර්ව ජීවිතවල හොඳින් මේ ධර්මය වඩලා තියෙනවා. සීල සමාධි ප්‍රඥාවන් හොඳින් දියුණු කරගෙන තියෙනවා. එහෙම අයට තමයි බුදුරජාණන් වහන්සේ නමකගෙන් එක බණ පදයක් අහද්දී එහෙම නැත්නම් ධර්ම දේශනාවක් අහද්දී වහා ධර්මය අවබෝධ වෙන අවස්ථාවක් සැලසෙන්නේ. ඉතින් මේ සූත්‍රයට අනුව පෙන්නනවා මේ ජීවිතය හොඳින් භාවනා කරන කෙනෙක්ට අනාගතයේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ වහා ධර්ම අවබෝධ වෙන්නත් අවස්ථාවක් තියෙනවා කියලා. එහෙමත් සිදු නොවුනොත් ඒ කියන්නේ දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලාවත් බුදුරජාණන් වහන්සේ නමක් සම්මුඛ වුණත් ධර්මය අවබෝධ නොවුනොත් ඒත් අවස්ථාවක් තියෙනවද? ඔව් මේ සූත්‍රයට අවස්ථාවක් තියෙනවා. මොකද්ද ඒ? අත පච්චිමේ කාලේ පච්චේක බුද්ධෝ හෝති. මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ අපි පඩන ප්‍රතිපදාව කවදාවත් හිස් වෙන්නේ නැහැ කියන එක. කියන්නේ පසු කාලයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්න හරි ඒ කිනාට ඒ වඩන ධර්මයන් උපනිශ්‍රේ ධර්මයන් බවට පත් වෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවන කාලයක වුණත් මේ ධර්මයන් හොඳින් දියුණු කරගත්තොත් සංසාර ගමනේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට උනත් පත් වෙන්න මේ වඩන ධර්මයන් මේ සීල සමාධි ප්‍රඥාවන් අපට උපනිශ්‍රේ ධර්මයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතයේ ධර්මාබෝධය සිද්ධ වෙනවද නැද්ද කියන එක නෙමෙයි වැදගත්ම කාරණේ. මේ ජීවිතේ අපට කොච්චර උවමනාවක් තියෙනවද ධර්මය අවබෝධ කරගන්න. අන්න ඒ උවමනාවේ ප්‍රමාණයට අපට සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය කරන මාර්ගය ප්‍රකට වෙනවා කියන කාරණේ තමයි මේ සූත්‍රයට අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා යම් කාරණයක් මේ කාලයේ හැටියට දෙව්ලොව මිනිස් ලොවට වඩා නිවන් දැකීමට පහසු තැනක් කියලා. ඒක ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කරුණු කිහිපයක් යටතේ පැහැදිලි කරලා තියෙනවා. ඒකට හේතු විදිහට මේ ස්වාමීන් වහන්සේ පෙන්නන්නේ දැන් දෙව්ලොව බොහෝ ආර්යයන් වහන්සේලා ඉන්නවා. සහ බුදුරජාණන් වහන්සේගෙන්ම ධර්මය ශ්‍රවණය කරපු උතුමන් ඉන්නවා ආර්යයන් වහන්සේලා. ඒ නිසා දෙව්ලොවට ගමන් කරන කෙනෙකුට මේ කාලේ හැටියට ඒ උතුමන් වහන්සේලා සම්මුඛ වෙලා ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් තියෙනවා කියලා යම් කාරණයක් මේ ස්වාමීන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේක ඇත්තටම මේ ග්‍රන්ථය සම්පාදනය කරලා තියෙන්නේ 1954 වගේ මට මතක විදිහට. එතකොට ඒ කාලේ ඇත්තටම අපි පොඩ්ඩක් ඒකත් සාකච්ඡා කරමු. අපි අහලා තියෙන විදිහට අපේ ස්වාමීන් වහන්සේලා අපට සිහිපත් කරලා තියෙන විදිහට ඒ කාලේ ඇත්තටම මේ වගේ ධර්මයේ පිළිබඳව සුලභව සාකච්ඡා කරන්න අහන්න ධර්මයේ හැසිරෙන්න පරිසරයක් තිබිලා නැහැ. ඒ කියන්නේ සමාජයේ හිටපු මිනිස්සු මීට වඩා ආචාරශීලී මීට වඩා සද්ගුණවත් භාවයන් තිබිලා තියෙනවා. සමාජයක් වශයෙන් ගත්තාම. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැඹුරට අධ්‍යයනය කරන පිරිස ඉඳලා තියෙන්නේ හරි අඩුයි. ඒ නිසා ගිහි පැවිදි පිරිස් අතර
මේ ධර්මයේ පිළිබඳව තිබිලා තියෙන උනන්දුව ඊටමත් අඩු තත්ත්වයක්. මීට වඩා අඩු තත්ත්වයක් තිබිලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා වගේ යම් ස්වාමීන් වහන්සේලා පොතපත සංග්‍රහ කරලා තියෙනවා. නමුත් දහම් පණිවිඩයේ යම් අඩුවක් තිබිලා තියෙනවා. ඉතින් පසුව ටිකෙන් ටික ස්වාමීන් වහන්සේලාගේ මේ ධර්ම අධ්‍යයනය ටිකක් බලවත් වෙලා තියෙනවා මේ පසුගිය දශක ගණනාව එක බලද්දී. ඒ එක්කම ගිහි පින්වතුන්ගේ ධර්මයේ දෙසට ධර්මය අධ්‍යයනය කිරීමට සහ ධර්මයේ වැඩිම සඳහා තියෙන උනන්දුව බලවත් වෙලා තියෙනවා. ඉතින් සමාජයක් වශයෙන් ගත්තහම වර්තමානයේ අතීතයට වඩා පිරිහීමක් තිබුණට ධර්මය අවබෝධ කරගන්න යම් උනන්දුවක් පිරිසගේ තියෙනවා. බණ භාවනා කරන පිරිසේ වැඩිවීමක් තියෙනවා. අභිධර්මයේ වගේ ගැඹුරු ධර්මෙන් අධ්‍යයනය කරන පිරිසගේ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. සූත්‍ර ධර්ම කියවන්න, සාකච්ඡා කරන්න වැඩිවීමක් අතීතයට සාපේක්ෂව සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මගේ අදහස මේ ස්වාමීන් වහන්සේ අතීතයේ මේ තරම්ම ධර්මයේ සම්බන්ධයෙන් මාධ්‍ය දියුණු නැහැ ඉස්සර. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කාරණේ ඉදිරිපත් කළා වෙන්න පුළුවන්. ඉතින් ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. මීට වඩා දෙවොලව අපිට වඩා මේ කියන්නේ මේ මනුස්ස ලෝකෙට වඩා ආරයන් වහන්සේලාගේ බහුලත්වයක් තියෙනවා. සහ ඉතින් දහම වඩපු කෙනෙකුට දෙවොලව ධර්මය අවබෝධ කරගන්න අද වර්තමානයේ හැටියට යම් පහසුවක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. හැබැයි වර්තමානයේ අපගේ අදහස තමයි මනුස්ස ලෝකෙත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ ධර්මයේ පෙරට වඩා ප්‍රකට වෙච්ච ස්වභාවයක් අපට දකින්න ලැබෙනවා. අවශ්‍ය කෙනෙකුට භාවනා ගුරුවරු සම්මුඛ වෙලා භාවනා කර්මස්ථාන ලබාගෙන මේ තමන්ගේ මාර්ගය දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. වර්තමානයේ නිවන් අවබෝධ කරගන්න උත්සාහවත් වෙන කෙනෙකුට. ඉතින් ඒ අවශ්‍යතාවය තමයි තියෙන්න ඕනේ. වමනාව තියෙනවා නම් අවශ්‍යතාවය තියෙනවා නම් ඊට සුදුසු පරිසරය වර්තමානයේ තියෙනවා කියන එක මේ එකම සිහි කරන්න ඕනේ. ඉතින් ඊළඟට මේ කාරණේ මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ පොතේ කුසලයේ පාරමිතා සංඛ්‍යාවට පැමිණෙන්නේද නොපැමිණෙන්නේද ප්‍රාර්ථනයේ හැටියට. එබැවින් පින් කරනවන් විසින් කරනු ලබන ප්‍රාර්ථනයේ සැලකිය යුතු කරුණකි. සිදු නොවිය හැකි තරමේ පැතුම් පැතීමද පිනින් ලැබිය හැකි ඵලය ලබා ගැනීමට බාධාවක් විය හැකිය. නොමනා පැතුම් පැතීමද නිවන් ලැබීමට බාධාවකි. සමහර විට නොමනා පැතුම් පැතීමෙන් නොඑක් විපද්ද විය හැකිය. ස්වර්ණ තිලකා මල් පුදා නොමනා පැතුමක් පතා පුරුෂයන් උමතු කරවන රූප ශෝභාවක් ලබාගත් නිසා රජවරු බොහෝ දෙනෙකුට හා උසස් ආචාර්යවරයෙකුටද ඇයටද මැරෙන්න සිදුවිය. එබැවින් පින්කොට පැතීමක් කරතොත් නෝනින් සලකා යහපත් පැතීමක්ම කළ යුතුය. පින් කළ තැනැත්තාට නොපැතුයේද භවභෝග සම්පත් ලැබෙන්නේය. නොපැතුවහොත් ඒවා නොලැබෙති බියවන්නට කරුණක් නැත. ඉතින් ප්‍රාර්ථනාව ගැන තමයි යම් කාරණයක් නැවත පැහැදිලි කරන්නේ. ප්‍රාර්ථනා කරනකොට පුළුවන් යහපත් ප්‍රාර්ථනයක් වගේම අයහපත් ප්‍රාර්ථනයකුත් සිද්ධ කරන්න. දැන් චද්දන්ත ජාතකයේ බෝසතාණන් වහන්සේ චද්දන්ත මහා හස්තිරාජය කියලා ඉද්දී එක ඇතින්නක් බෝසතාණන් වහන්සේ කෙරෙහි නිකරුණේ වෛර බැඳගෙන පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජාවක් කරලා ප්‍රාර්ථනාවක් කරනවා මම මේ රටේ රජතුමාගේ දියණිය වෙලා ඉපදිලා මොහුව මරණයට පත් කරන්න මට අවස්ථාව ලැබෙන්න කියලා. කුසලයේ කරලා ඒ වගේ නොමනා ප්‍රාර්ථනාවක් සිද්ධ කළා. ඇත්තට මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ඒ රටේ රජුගේ දියණිය බවට පත් වෙලා බෝසතාණන් වහන්සේව ඝාතනය කළා ඒ ජීවිතේ. එතකොට ස්වර්ණ තිලකා කියලා කාන්තාවක් පිළිබඳව සඳහන් වෙනවා. එය චණ්ඩාල කුලේ ඉපදුනේ පහත් කුලයක. නමුත් ඉතාමත්ම ලස්සනයි. කොච්චර ලස්සනද කියන්නේ මේ කාන්තාව දකින්න පුරුෂයන් උමතු වෙන ස්වභාවයකට පත් වෙනවා. උමතු වෙනවා කියන්නේ මේ කාන්තාව කෙසේ හෝ ලබා ගන්න ඕනේ කියන තත්වයකට පත් වෙනවා. ඒකට හේතුව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මේ කාන්තාව එක ජීවිතයක කුසල් කරලා ප්‍රාර්ථනා කරලා තියෙනවා දකින්න පුරුෂයන් උමතු වෙන රූපයක් මට ලැබෙන්න කියලා. ඉතින් ඒක කුසලයක් කරලා කරපු ප්‍රාර්ථනාවක්. හැබැයි ඒ කුසලයක් ඒ ප්‍රාර්ථනාවත් සමෘද්ධ වුණා. හැබැයි ඒකේ භයානක විපාකات වුණා. අවසානයේ රජවරු 5 දෙනෙක් විතර සීදි විනාශා ගන්නවා. මොකද ඇයව ලබා ගන්න අදහස තියෙනවා. නමුත් චණ්ඩාල කුලේ නිසා සරණ පාවා ගන්න විදිහක් නැහැ. ඒ නිසා මේ වගේ ස්ත්‍රියක් නොලැබ ජීවත් වෙනට වඩා හොඳ මරණය කියලා රජවරු 5 දෙනෙක් ජීවිතේ නැති කර ගන්නවා.
ඒ වගේම එක්තරා උසස් ආචාර්යවරයෙක් මරණයට පත් වෙන සිද්ධ වෙනවා. ඒ වගේම මේ කාන්තාවට මේ ආචාර්යවරයාගේ ශිෂ්‍යයන්ගේ මරුන් කනට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ අර ප්‍රාර්ථනාව කියන එක Tamanට අන් අයට යහපතක් වෙන විදිහට කරන්නත් පුළුවන්. යහපතක් නොවන විදිහට කරන්නත් පුළුවන්. අයහපත් ප්‍රාර්ථනාවක් වුණත් කුසලයක් කරලා ප්‍රාර්ථනා කරොත් සමෘද්ධ වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. අයහපත් ප්‍රාර්ථනාවක් වුණත් ලෞකික ප්‍රාර්ථනාවක් වුණත් සමෘද්ධ වෙන්න පුළුවන්. ඒක හරියට දැන් අපිට යම් මුදලක් තියෙනවා නම් අපි කඩේකට ගිහින් අපට අවශ්‍ය දේ මුදලින් ගන්න පුළුවන්. හොඳ දෙයක් මිලදී ගන්නත් පුළුවන්, අයහපත් දෙයක් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කුසල් කරලා අපි දක්ෂ වෙන්න ඕනේ Tamanටත් අන් අයටත්. අයහපතක් නොවන දේ ප්‍රාර්ථනා කරන්න. කෙනෙක් ප්‍රාර්ථනා කරොත් එහෙම අන් අය වශී වෙන රූපයක් ලැබෙන්න කියලා ඒක ඊටමත් භයානකයි. මොකද ඒ රූපේ ලැබපු කෙනා ඒ ලස්සන රූපේ ලැබලා බාහිර කෙනාගේ ආකර්ෂණය ලැබෙනවා කියන්නේ විශේෂයෙන්ම කාන්තාවකට ඒ වගේ දෙයක් වුණොත් ඇයට ජීවිත අනතුරක් පවා සිද්ධ වෙන්න පුළුවන්. මේ ස්වර්ණ තිලකට සිද්ධ වුණා වගේ. ඒ නිසා ලෞකික ප්‍රාර්ථනා සිදු කිරීම අන් අය විශේෂයෙන්ම අන් අය අරමුණු කරගෙන සිදු කිරීම ඉතාමත් භයානකයි. ඒ නිසා මේ මෙතන පැහැදිලි කරනවා ලෞකික ප්‍රාර්ථනාවන් සිද්ධ කළත් නැතත් භවභෝග සම්පත් ලබන්න ලස්සන රූපයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කළත් නැතත් කුසලයේ ස්වභාවය තමයි ආවුෂ වර්ණ සැපබල ප්‍රඥා ලබා දීම. ඉතින් එසේ තිබියදී ප්‍රාර්ථනා කිරීමෙන් සිද්ධ වෙන්නේ කුසලයේ තවත් දුර්වල භාවයකට පත් වීම. ඒ නිසා ඒ කුසලය දුර්වල නොවන විදිහට කොහොමද ප්‍රාර්ථනා කරන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඊළඟ කොටසෙන් සාකච්ඡා කරමු. පැරණි ආචාර්යයන් වහන්සේ නමක් සංග්‍රහ කරපු ඉතාමත් වටිනා ප්‍රාර්ථනා ගාථා දෙකක් පිළිබඳව ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ප්‍රාර්ථනා කරන්නම ඕන නම් නිවනට බාධාවක් නොවන විදිහට, Tamanටත් අන් අයටත් බාධාවක් නොවන විදිහට කොහොමද කෙනෙක් ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න ඕනේ කියන ආකාරය ගැන තමයි මේ ගාථා දෙකෙන් ඉදිරියේදී පැහැදිලි කරන්නේ. එහෙමනම් අදට කාල වේලාව ප්‍රමාණවත් කියලා හිතනවා. එහෙමනම් ඊළඟ කොටසින් අපි මේ ප්‍රාර්ථනාව තවත් පුළුල්ව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අදට සිළු දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.